ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය මේ වසරේ මුල් මාස 10 තුල ඇමරිකානු ඩොලර් මිලියන 14400 සීමාව ඉක්මවලා තියෙනවා. මේ මුල් වතාවට තමයි ඇමරිකානු ඩොලර් මිලියන 14000 සීමාව පන්නන්නේ. එහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා රේගුවේ දත්වලට අනුව මේ වසරේ මුල් මාස 10 තුල ශ්‍රී ලංකා වෙළඳ භාණ්ඩ අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 11373ක ප්‍රමාණයකුත් සේවාංශය අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 3000ක් පනලා තියෙනවා. මේ ගිය වසරත් එක්ක බලනකොට අපි දකිනවා 106ක වර්ධනයක් තියෙනවා. ඉතින් මේ අවසරයේදී අපි ඉලක්කය තිබ්බේ ඇමරිකානු ඩොලර් බිලියන 18ක ඉලක්කය තමයි මුලින්ම අපි සැලසුම් කරේ. ඒකට මේ වෙනකොට අපි ලබාගෙන තියෙන ඇමරිකානු ඩොලර් මිලියන 14400 සීමාව පන්නලා තියෙනවා. ඒ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් මුල් මාස 10 තුලදී අපගේ ඉලක්කයෙන් අපි 180ක ප්‍රමාණයක් අපි ළඟා කරගෙන තියෙනවා. ඉතින් ඉදිරි මාස දෙකේදී බලාපොරොත්තු වෙනවා විශාල මට්ටමේ හොඳ වර්ධනයක් ලබාගෙන මේ වසරේ බලාපොරොත්තු වෙනා ඉලක්කයට යාම සඳහා අපේ සම්පූර්ණ බලාපොරොත්තුව තියෙන්නේ. අද දිරන බිස්නස් YouTube නාලිකාව ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සඳහා අද දිරන බිස්නස් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.